සහිත 1500කට ආසන්න උපාධිධාරී පිරිසක් තරුණ පිරිසක් අද මේ ඌව පළාත් සභාව ඉස්සරහට රැස් වුණා. අවුරුදු ගානක් තිස්සේ මේ පාලකයන්ට බලධාරීන්ට බලපෑම් කර සිටිනවා. දත්ත උපාධියට රැකියාවක් දෙන්න කියලා. මේ රටේ රාජ්‍යයෙන් තමයි විශාල මුදලක් ප්‍රදාන කරනවා. මේ රටේ ඉහළම සුසුකම් උසස් පරිණ ලබන තරුණයන්ට උපාධිය ලබා දුන්නා. මෙතන ඉන්නවා විද්‍යා උපාධිධාරීන්, ගණිත උපාධිධාරීන්, කලා උපාධිධාරීන්, වාණිජ්‍යවේදී උපාධිධාරීන්. ඔවුන්ගේ කරුණා කාලේ කැප කරලා රටට සේවයක් කරන අදාළ දැනුම හැකියාව ගත්තා. නමුත් අපේ රටේ පාලකයන්ට බැරි වෙලා තියෙනවා. මේ යහපාලකයන්ටත් බැරි වෙලා තියෙනවා උපාධියට රැකියාවක් දෙන්න. අද වෙනකොට ඌව පළාතේ විතරක් රැකී ආරක්ෂා නැති උපාධිධාරීන් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඌව පළාත් සභාවේ මහමැතිවරයාට හරින් ප්‍රනාන්දු මහමැතිවරයාට අපි දිගටම කිව්වා මේ තරුණ පිරිස රැකියාව ලබා දෙන්න කියලා. ඌව පළාත් සභාවේ යෝජනාවක් දාලා ඒකමතිකව සම්මත කළා. විවිධ සාකච්ඡා මට්ටම සාකච්ඡා කළා. නමුත් පොරොන්දු කඩ කරන ස්වභාවයක් තියෙනවා. මේ වත්මන් මහමැතිවරයා පවා පොරොන්දු ගණනාවක් අපේ උපාධිධාරීන්ට ලබා දුන්නා. නමුත් ඒ පොරොන්දු ඉෂ්ට වුණේ නැහැ කියලා කනගාටුවෙන් කියන්න ඕනේ. ඔහුට යම් ස්තුතියක් තියෙනවා. තෑකෝ ගෙව්වට පස්සේ උපාධිධාරීන් 800කට ආසන්න ප්‍රමාණයකට රැකී ආරක්ෂා දුන්නා. නමුත් තව 1500කට ආසන්න ප්‍රමාණයක් රැකී ආරක්ෂා නැතුව ඉන්නවා. මෙතන අවුරුදු 35 45 සීමාවේ උපාධිධාරීන් ඉන්නවා. ඒ වගේම මෙතන අවුරුදු 22 25 27 උපාධිධාරීන් ඉන්නවා. අද මේ තරුණ පිරිස ඔවුන්ගේ අනාගතය ගොඩනගා ගන්න කොහොමද කියලා අපි අපේ රටේ පාලකයන් අහනවා. බලධාරීන් අහනවා. මොවුන්ගේ ජීවිත කාලෙන් දැන් අඩකට වඩා ගෙවිලා තියෙන්නේ. දැන් අසාධ්‍යයක් බඳින්න ඕනේ, දරුමල්ලෝ හදන්න ඕනේ, අම්මා තාත්තට සලකන්න ඕනේ. 10ක් බලාපොරොත්තු 10ක් සීන මේ උපාධිධාරිය සතුව තියෙනවා. ඒවා ඉෂ්ට කරන්න ක්‍රමවේදයක් හදීම පාලකයන්ගේ වගකීම. ඡන්දෙ දුන්නේ රටේ ප්‍රශ්න විසඳන්න. අද රටේ ප්‍රශ්න විසඳන්න නැති ස්වභාවයක් තියෙනවා. අද ගොවියගේ ගත්තත්, කම්කරුවගේ ගත්තත්, රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගත්තත් මේ යහපාලකයෝ පවා විසඳන්න නැති ස්වභාවයක් අපිට පේනවා. ආණ්ඩුවක් කරන ස්වභාවයක් පේන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ අනපනත සම්මත කරගන්න බෑ. අද මේ ප්‍රශ්න වලට විසඳුන්නේ නැහැ. අපි මේ පාලකයන්ට බලපෑම් කරලා කියනවා දැඩි බලපෑමෙන් යුක්තව කියනවා. අද මේ උද්ඝෝෂණය අපමණයි. නමුත් මේ තරුණ පිරිසගේ රැකී ආරක්ෂා ප්‍රශ්නේ විසඳන්නේ නැත්නම් මේකට වැඩි උද්ඝෝෂණ මේ පාලකයෝ බලාපොරොත්තු වෙන කියන කාරණේ අපි දෙනවා. ඊට වඩා තරුණ උද්ඝෝෂණ වලට මුහුණ දෙන්න වේවි. මේ තරුණ පිරිස මේකට වඩා දෙයකට සූදානම් වෙනවා කියන කාරණේ කියන්න කැමතියි. ඒකට අපි නායකත්වය දෙනවා. ඒ මේ සටන් වල අපි මුලින්ම ඉන්නවා. එදත් අදත් හෙටත් අපි සටන් ඉන්නවා. ඉතින් අපි කියනවා වත්මන් හරින් ප්‍රනාන්දු මහමැතිතුමාට මෙරටේ වත්මන් ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් කියනවා කල් මරන්න එපා, කළු මරන්න එපා, පස්සට දාන්න එපා, බොරු කරන්න එපා, රවට්ටන්න එපා. ඒ මොහොත මේට වැඩි දරුණු ප්‍රතිවිපාක වලට ඒ අයට මුහුණ දෙන්න සිදු වෙයි කියනවා. එතෙන්ට මේ ප්‍රශ්නේ ගෙනියන්න අපේ කැමැත්තක් නැහැ. නමුත් ඔවුන් කැමති නම් මේ ප්‍රශ්නේ අපි එතෙන්ට ගෙනියන්න කැමතියි. මේ වත්මන් හරින් ප්‍රනාන්දු මහමැතිවරයා පෞගේ මාසේ අපිට පොරොන්දු වුණා. කැබිනට් පත්‍රිකාවක් දාලා අවුරුදු 35ට වැඩි උපාධිධාරීන්ට වැටක් බඳලා තියෙනවා. ඔවුන්ට රැකී ආරක්ෂා දෙන්නේ නැහැ කියලා. අන්නේ වැට කඩොල් අයින් කළා දාලා, ඒ තාප්පය අයින් කළා දාලා, ඒ උපාධිධාරීන්ට රැකී ආරක්ෂා දෙන්න සහ නවක තරුණ තරුණියන්ට 35න් පහළ ඉන්න අයට රැකී ආරක්ෂා දෙන්න, ඌන සේවා උපාධිධාරීන්ට රැකී ආරක්ෂා දෙන්න අවශ්‍ය ගැසට් නිවේදනය දානවා කියලා කිව්වා. නමුත් දැම්මේ නැහැ. ගිය මාසේ 20 වෙනිදා මධ්‍යම රජයේ කැබිනට් පේපර් එක දාලා කැබිනට් පත්‍රිකාව දාලා හරින් ප්‍රනාන්දු මහමැතිවරයා පොරොන්දු වුණා මේ අවසරය අරගෙන දෙන්නම් කියලා. ඒ පොරොන්දුව කඩ කළා, බොරුවක් කළා, රවට්ටන්න හැදුවා. අපි රැවටුනේ නැහැ කියලා කියන්න අපි කැමතියි. ඊට පස්සේ ඒක ප්‍රශ්න කරනකොට ඔහු කිව්වා රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිවරයා ලබා තමයි මේ කැබිනට් පත්‍රිකාව දානවා කිව්වෙත් දැම්මේ නැහැ. ඊට පස්සේ පොරොන්දු වුණා 27 වෙනිදා කැබිනට් පත්‍රිකාව දාලා දෙන්නම් කියලා අරු ජයසූරිය ඇමතිතුමා ලව්වා. ඒක කළෙත් නැහැ. ඊට පස්සේ පොරොන්දු වුණා මේ මාසේ 3 වෙනිදා කැබිනට් පත්‍රිකාව දාලා දෙන්නම් කියලා. ඒක කළෙත් නැහැ. දැන් මාසයකට අධික කාලයක් දැන් මේ පොරොන්දු දෙමින් රවට්ටමින් යනවා. ඉතින් වත්මන් මහමැතිවරයා ඇතුළු පාලකයන්ට බලධරයන්ට අපි කියනවා නුඹලා රැකී ආරක්ෂා දෙන්නේ නැත්නම් රැකී ආරක්ෂා ගන්න ක්‍රමය අපි දන්නවා. එතෙන්ට මේ සරණ දියත් කරනවා. ඉතින් අද මේ උද්ඝෝෂණයකට ආවා. මේ පිකටින් එකක් කරනවා. මේ කෑ ගහන තරුණයෝ හෙට දවසේ මේ ඌව පළාත් සභාව ඉස්සරහ අට්ටාල ගාලා උපවාසයට වාඩි වෙන එක ඈතක නෑ. එතෙන්ට මේ ප්‍රශ්නේ තල්ලු කරගන්නේ නැතුව පුළුවන් නම් මේ මැතිවරණ අභිමුව රවට්ටන්නේ නැතුව මැතිවරණයක් ආවම කියන්න පුළුවන්. දැන් මැතිවරණයක් ඉඳ පත්ින් දෙන්න බෑ. සම්මුඛ පරීක්ෂණ පවත්වන්න බෑ කියලා. එතෙන්ට මේ ප්‍රශ්නේ ගෙනියන්න බෑ. ඉතින් වහාම නොපමාව මේ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍යයි. අද දවසේ උත්තරයක් අවශ්‍යයි. එහෙම නොවුනොත් ලබන සතියේ දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන්න ඌව පළාත් රැකියාව විරහිත උපාධිධාරී සංගමය හැටියට අපි එකතු වෙලා ක්‍රියාමාර්ගයට එළඹෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍යයි. මේ පළාතේ තියෙන විශාල පුරප්පාඩු ප්‍රමාණයක්
මේ ගුරු ශාස්ත්‍රය විතරක් අපේ රටේ අධ්‍යාපනය විතරක් මේ පළාතේ අධ්‍යාපනය විතරක් 1914ක් ගුරු හිඟයක් වෙනවා. ඒවා මේවා පියවලා නැහැ. දරුවන්ට ගුරුවරු නැහැ. උපාධියට රස්සා නැහැ. එහෙම වෙන්න දෙන්න බෑ. ඉඳා වත්මන් මහමැතිවරයාට ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට බලපෑම් කරලා කියනවා වහාම මේ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍යයි. උත්තරයක් නැත්නම් උත්තරයක් ගන්න අප පසුබට වෙන්නේ නැහැ කියන කාරණය අපි මතක් කරන්න කැමතියි.